ආයිබෝවන් සිලෝන් ජෙමොලොජිකල් ඉන්ස්ටිටියුට් ආයතනය මගෙන් මෙහෙයවනු ලබන ජෙම් මාස්ටර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි දවසේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ බිස්නස් එකට යන ආධුනිකයන් අතර ලොකු මේකක් තියෙනවා මේ ක්‍රිස්ටල් කියන්නේ මොනවද කියලා. අපි බලමු ඉස්සලා ක්‍රිස්ටල් කියන්නේ මොනවද කියලා. ඇත්තටම ක්‍රිස්ටල් සිස්ටම් එකක් කියන්නේ මැණිකක් ෆෝම් වෙනකොට නැත්නම් මහ පොළොවේ මැග්මා වලින් ක්‍රස්ට් එකේ අපි මැනික් හැදෙන හැටි අපි කියලා දෙනවා ක්ලාස් එකේදී. එතකොට මේ ක්‍රිස්ටල් ෆෝමේෂන් එකකට තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන ක්‍රිස්ටල් ෆෝමේෂන් එක මැනික් විද්‍යාවේදී අඳුන ගැනීමේ භාවිතයට ඒවලේ තියෙන පොදු සමානකම් උදාහරණයකට වර්තනාංකය එහෙම නැත්නම් ක්‍රිස්ටල් ඇක්සිස් එක සිමෙට්‍රි ඔය ආදී වශයෙන් පොදු ගුණ එකතු කරගෙන ක්‍රිස්ටල් සිස්ටම් 7කට බෙදා වෙන් කරලා තියෙනවා. මේ සිස්ටම් 7ෙම අපේ බිස්නස් එකට අදාළ ගල් තියෙනවා. එතන මේ හැම ගලක්ම ඒකට ආවේනික වූ ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. මේ ජ්‍යාමිතික හැඩය අපි ගත්තොත් අපි දන්නවා ගෑනු කෙනෙක් ගත්තොත් පිරිමි කෙනෙක් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. බල්ලෙක් පූසෙක් එක්ක කොටියෙක් ගත්තාම අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම අලියෙක් ඔය ආදි වශයෙන් මාළුවෙක් ඔය වගේ අපිට අඳුර ගන්න වෙන විවිධ හැඩතල තියෙනවා. ඒ වගේ මේ මැණික් ගල ක්‍රිස්ටලයිසේෂන් වෙනකොට එයාට ආවේනික ජ්‍යාමිතික හැඩයකට තමයි හැදෙන්නේ. එතකොට මේ වගේ ජ්‍යාමිතික හැඩ අනුව පොදු ගුණාංග අනුව ක්‍රිස්ටල් සිස්ටම් 7කට බෙදා වෙන් කරලා තියෙනවා. කියුබික්, ටෙට්‍රාගනල්, ට්‍රයිගනල්, හෙක්සාගනල්, මොනෝක්ලිනික්, ට්‍රයික්ලිනික්, ඔතොරොම්බික් ආදී වශයෙන් සිස්ටම් 7කට බෙදා වෙන් කරලා තියෙනවා. එතකොට මේවට අපි ක්‍රිස්ටල් කියලා කියනවා. ඊට අමතරව බිස්නස් එකේ තවත් ක්‍රිස්ටල් කියලා જાතියක් භාවිත වෙන ඒ තමයි මේ ඕරා එකට අදාළව ගල් දාන කට්ටිය මේ ක්‍රිස්ටල් ගල් කියලා කියනවා. ඒක ඇත්තටම අර ජ්‍යාමිතික හැඩයේ තියෙන ගල් නෙමෙයි පැහැදිලිවම පලිඟු කුලයේ තියෙන ගල්. පලිඟු කුලයේ ගත්තාම සිට්‍රීන්, ඇමතිස්, ක්ලියර් ක්වාර්ට්ස්, ඒතකොට ස්මෝකි ක්වාර්ට්ස්, රෝස් ක්වාර්ට්ස් නැත්නම් අපි සෙව්වන්දි කියලා කියනවා. ඒතකොට ඇමට්‍රීන්, එහෙම නැත්නම් කානලියන්, ඇගේට්, එතකොට ඇවෙන්චුරින්, බ්ලඩ්ස්ටෝන් ඔය ආදී වශයෙන් අපේ මේ චක්‍ර වලට අදාළව තියෙන ප්‍රධාන ගල්. ඒකනේ මේ පලිඟු කුලේ මම කලින් පැහැදිලි කරපු අර සිට්‍රීන් ඇමතිස් වගේ ඒවට අපි ක්‍රිස්ටල් කියලා චක්‍රවලට අදාළව හීලින් පැත්ත සම්බන්ධව ගල් දාන කට්ටිය කියනවා. ඉතින් මේ දෙක අතර ඒකයි වෙනස. නැත්නම් අපි ක්‍රිස්ටල් සිස්ටම් එකකට කිව්වම හැම මැණික් ගලකම සෆායට අදාළව වෙනම ස්පටික හැඩයක් තියෙනවා. කිරින්චි වලට අදාළව වෙනම හැඩයක් තියෙනවා. සර්කන් එකකට අදාළව පදියම් වලට අදාළව එතකොට එමරල්ඩ් වලට අදාළව ආදී ඇක්වාමැරින් ඔය ආදී වශයෙන් වෙනම හැඩතල තියෙනවා. නමුත් මෙතනදී අපි ක්‍රිස්ටල් කියලා අර භාවිතා වෙන්නේ ඕරා එකට සම්බන්ධ ගල් දානකොට ඒ කට්ටිය කියනවා ක්‍රිස්ටල් කියලා. කියන්නේ අර මම කලින් කියපු සෙව්වන්දි නැත්නම් රෝස් ක්වාර්ට්ස් එහෙම නැත්නම් ක්ලියර් ක්වාර්ට්ස් එහෙම නැත්නම් ඇමතිස් ඔය ආදී වශයෙන් ගල් වලට තමයි ක්‍රිස්ටල් කියලා කියන්නේ. හරි. බොහොම ස්තුතියි. එතකොට ඒ වගේම ඔබට තවදුරටත් මේ සම්බන්ධව විස්තර මැණික් සම්බන්ධව මොනවා හරි යම් හෝ දෙයක් දැනගන්න අවශ්‍ය නම් අපගේ YouTube channel එක subscribe කරලා bell button එක click කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝ එක කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන අපි ඉදිරියේදී සම්බන්ධ වලට ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා අලුත් වීඩියෝ ඉදිරිපත් කිරීමට ලෑස්තියි. බොහොම ස්තුතියි.